ඉතින් කොහොමද යාළුවනේ? ඔයාලා හැමෝම ආදරෙන් එකතු කරගන්නවා අපේ වීඩියෝ එකට. ඔයාලම එකතු වෙන්නේ අපේ වීඩියෝ එකේ part 2 එකත් එක්ක. ඉතින් බලන්නකෝ අපි අද යන්නේ Sky Tree එක බලන්න. මේ තියෙන්නේ ඒක පිළිබඳව ඔයාලට පොඩි අවබෝධයක් ගන්න පොඩි මැප් එකක් වගේ දෙයක්. මේක මීටර 634ක් උසයි. ඒ වුණාට අපිට මේකේ යන්න පුළුවන් මීටර 450ක් වෙනකන් විතරයි. ඊට උඩට අපිට යන්න දෙන්නේ නැහැ. ඉතින් බලන්නකෝ මේක 2009 තමයි හදන්න පටන් අරගෙන තියෙන්නේ. මේක එක අවුරුද්දට හදපු ප්‍රමාණ තමයි මේකේ පෙන්වන්නේ. කොහොම හරි 2011 වෙද්දි මේ කුළුණේ ඔක්කොම වැඩ ටික ඉවර කරා. ජපානෙම ලස්සනට පේනවා. බලන්නකෝ. ඉතින් ඔයාලටත් රෑට ජපානි කොහොමද පේන්නේ කියලා බලන්න ඕන නම් අපිත් එක්ක දිගටම මේ වීඩියෝ එක ඉවර වෙනකම බලන්න. මුලින්ම ඉතින් අපි ටිකට් අරන් ඉමුකෝ. ඉතින් මේ ටිකට් ගන්න තියෙන්නේ අපිට තනියම තමයි. අපි ඉතින් පහමාර තේරුවේ. ඊට පස්සේ එක්කෙනෙකුට 3500ක් වෙනවා ටිකට් එක. ඉතින් ටිකට් එකත් අරගෙන අපිට තව වෙලාව තියුණ නිසා අපි පොඩ්ඩක් පල්ලෙහාට ඇවිල්ලා ටිකක් නිදහසේ ඉඳලා වෙලාව ලං වුණාම යනවයි කියලා හිතුවා. බලන්නකෝ ඉතින් ලස්සන කුළුණත් ලස්සනට පේනවා. ඊට පස්සේ ලයිට් ලස්සනට එක එක විදියට සරසලා. ඉතින් ගොඩාක් කට්ටිය ඒගොල්ලන්ගේ විවේක කාලය ගත කරන්න මෙන්න මේ වගේ තැන්. ඔන්න ඉතින් බලන්නකෝ යද්දි අපට යාළුවෙකුත් හම්බුණා. එයා හරිම කියුට් නේද? ඊට පස්සේ ඉතින් වෙලාවත් ලං වුණ නිසා ඔන්න අපි හිමීට ඇතුළට ගියා. ඇත්තටම මේ වෙලාවේ පොඩ්ඩක් සෙනඟ ටිකක් වැඩිපුර හිටියා. මොකද මේ වෙලාවටනේ ලස්සනම. ඉතින් හැමෝම මේ වෙලාවට තමයි කුළුණේ උඩට යන්නේ කියලා බලාගෙන ඉන්න වෙලාව. ඉතින් අපිත් බොහොම ඉවසීමෙන් පොලිමේ ඉඳලා ඇතුළට ගියා. හැබැයි ඉතින් පොඩ්ඩක් ඇතුළට යද්දි බයත් හිතුණා. මොකද අපි ගොඩාක් උසට ගිහිල්ලානේ මේක පල්ලෙහා බලන්නේ. ඉතින් ඇත්තටම ලස්සනයි. මේක ඇත්තටම කියනවා නම් වීඩියෝ එකෙන් දකින්නවට වැඩිය මාරම ලස්සනයි. ඉතින් අපිට දවල්ට නම් මෙතන ඉඳලා ෆුජි කන්දත් බලන්න පුළුවන්. ඉතින් දැන් නම් මේ වෙලාවට ෆුජි කන්ද පේන්නේ නැහැ. බලන්නකෝ ඉතින් බිල්ඩින් යායක් නේද? ඊට පස්සේ පාරේ වාහන යනවා. ඒවත් මාරම ලස්සනයි එතකොට බලද්දි. නත්තලත් දැන් ළඟම එන නිසා බලන්නකෝ ඒකටත් ලස්සනට ඩිස්ප්ලේ කරලා තියෙන හැටි. ඉතින් හැමෝම මේක දිහාත් ගොඩාක් වෙලා බලාගෙන හිටියා. කොහොම හරි ඉතින් පල්ලෙහාට යන්නම හිත දුන්නේ නෑ. මේ ලස්සන දිහා කොච්චර බලන් හිටියත් ඇත්තටම එපා වෙන්නේ නෑ. අහසේ ලස්සනට ෆ්ලයිට් යනවා. ඉතින් ඒ වෙලාවට ගෙදරත් පොඩ්ඩක් මතක් වෙනවා. අනේ ආපහු කවදද මේ වගේ එකක නැගලා ගෙදර යන්නේ? අම්මගේ තාත්තගේ මූණ බලන්නේ. ඉතින් ඕවත් කල්පනා කර අපි දෙන්න ගොඩාක් වෙලා ඉඳලා ගෙදර ආවා. එහෙනම් ඉතින් ආපහු දවසක හම්බ වෙමු. බායි.